මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බා මැදි ආදායම් ලබන රටක් බවට 2030 පත් කරනවා කියලා. ගිය කාර්තුවේ 5% ආර්ථික වර්ධන වේගයක් ඇතුව ඊළඟ අවුරුදු ගණනාවම ගියත් මැදි ආදායම් ලබන රටක් බවට අපේ රට පත් වෙන අවුරුදු 27කට යන්න වෙනවා. අවුරුදු 27ක් තව ගත වෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 2048 දිනු රටක් කරනවා කිව්වේ. ඊටත් තව අවුරුදු 2ක් විතර එකතු වෙන්න වෙනවා. එහෙම නැත්නම් අද සිංගප්පූරුවේ තියෙන ආර්ථිකයට අපි පරිවර්තනය වෙන්න ඕන නම් මොකද ඔබ මැවපු චිත්‍රයේ වගේ තව අවුරුදු 65ක්වත් යනවා ගරු කතානායකතුමනි මේ වේගෙන් ඒ තැනට යන්න. එමනම් අපි කොහොමද අපේ රටේ ආර්ථිකයේ 6%ට වැඩි 7ට 8ක ආර්ථික වර්ධන වේගයකට මේක ගෙනියන්නේ? මේකේ යම් ජම්ප් එකක්, shift එකක් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ සඳහා රැඩිකල් තීන්දුව ආණ්ඩුවක් විදියට ගන්න ඕනේ. සමහර විට රැඩිකල් තීන්දුව IMF එක ඇතුලේ නැහැ. ඒ අතරේ අපි දකිනවා පහුගිය කාලේ ආපු සමහර ආයෝජකයෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යම් හේතු හින්දා ඒ කට්ටිය හැරිලා යනවා. දැන් ඔබ කුෂිකර්මාන්තේ වෙන් කරපු මුදල වගේ 13 ගුණයක් ගෙවන්න ඕනේ පොලි විදියට. දැන් මේක හොයන්නේ කොහෙන්ද? මේකට අවශ්‍ය මුදල් ටික ලබා ගන්න අවශ්‍ය සැලැස්ම මොකද්ද? ඒ තුල මුදල් වැඩි වෙන්නේ නැහැ. පහු කාලීනව මුදල් ඔබතුමාලාගේ ආණ්ඩුවක් කාලේ මුදල් හොයා ගන්න පුළුවන් වුණොත් ගෙවන්න. නැත්නම් අපේ ආණ්ඩුවක් කාලයක් අපි ගෙවන්න. ඒ අවශ්‍ය කාරණේ. මේ ගරු අපි කරුණා ගමතුමනි. ඒක අපි කරගන්නම්. විහිළුවක් වගේ තේරෙයි යනකොට. තව ටික දවසක් ඉන්න. තව ටික දවසක් ඉන්න. ඉන්නකොට තේරෙයි. ගරු නියෝජක කතානායකතුමනි. ඉතින් අද ආණ්ඩුවට සැලැස්මක් නැතිවම ඕක තමයි ආයෝජක එන්නේ ආයෝජක දාලා යනවා කියලා. මට කියන දාලා ගිහ එක්කෙනෙක්. ඔබ කිව්වේ නැද්ද එහෙම එකක්? ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා. මට කියන දාලා ගිහ එක්කෙනෙක්. දැන් නැගිටලා කියන්න. දැන් නැගිටලා කියන දාලා ගිහ එක්කෙනෙක්. හැබැයි ඔයගොල්ලෝ ආයෝජකට දෙන සංඥාව මොකද්ද? ලංකාවට ආයෝජක එන්න එපා. ඉන්න අයත් දාලා යනවා. මට කියන්න එකක්. දැන් නැගිටලා කියන මෙන්න මේක ගියා කියලා. ඉක්මනට කියන්න. ඉතයි සීකරස උද්දමන ඉහළ යමින් තිබුණු රාජ්‍යයක් මේක. 70කට ගියා උද්දමනේ මතක තබා ගන්න. තාත්තලා බාප්පලා රට පාලනය කරපු හැටි කියන්න මට. 70කට ගියා අපේ රටේ උද්දමනේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට. අද අවදමනකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒකත් ආර්ථිකට හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි මේ අවුරුද්දේ මැද භාගය වෙනකොට අපේක්ෂා කරනවා ඒ යම් ධන උද්දමනයක් දක්වා පරිවර්තනය වෙවි කියලා. අවදමනේ ඒ තරම්ම හොඳ තත්ත්වයක් නෙවෙයි ආර්ථිකයකට. ඒක අපි හිතන්නේ නැති. ඒ විතරක් නෙවෙයි. නැත්නම් මේ පාර්ලිමේන්තුව ඕනතරම් බලන්න පරණ පොත් උස්සලා. අර ලොකු පොත් තියන පාර්ලිමේන්තුව. ඇස්තමේන්තුගත ආදායම සහ තත්ත්ව ආදායම 20-25 වෙනස්කම් තිබුණා. අපි ඉතාමත් සමීප තැනට ගේනවා. අපි විශාල අපේක්ෂාවක් තියෙනවා. මේ අවුරුද්දේ අපේක්ෂා කරලා ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් අපි පොරබදනවා. මේ ස්ථාවරභාවය අවශ්‍යයි. මේ ස්ථාවරභාවය අත්පත් කරගන්න නැතුව ආර්ථික විශාල හැරවුම් ගන්න බෑ. කඩාවැටුණු ආර්ථිකයක අර්බුදකාරීන් තියෙන ආර්ථිකයක කොහොමද හැරවුම් ගන්නේ? ඒ නිසා අපේ පළමු ප්‍රයත්නය මේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරභාවයකට ගෙනීම. මම ඔබලට එකක් කියන්නම්. ඕනතරම් දේශපාලනය කරන්න ආර්ථිකය අස්ථාවර වීම සඳහා අවශ්‍ය වෙන බොරු අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා. හරිද? සමහර අයට ඔබගේ ආර්ථික විශේෂඥයින් ලෙස නාමකරණයක් තියෙනවනේ. හරිද? මම දන්නේ නාමකරණ ඇතිද? ඒ වගේ අය විසින් කරන ප්‍රකාශයන් හොඳට මතක තියාගන්න වගකීම් සහිත ප්‍රකාශයන් බවට පත් විය යුතුයි. එවැනි ප්‍රකාශයක් යලි අපේ රටේ මූල්‍ය වෙළඳපොලේ විශාල අස්ථාවරභාවයක් නිර්මාණය කළ හැකියි. ඒ නිසා අපි හැමදෙනාම අපි හිතනවා නම් මේ ආර්ථික ස්ථාවර කර ගැනීම ඒක ආණ්ඩුවක් හැටියට අපේ විතරක් වගකීමක් නොවේ. මේ ආර්ථික ස්ථාවර කර ගැනීම පුරවැසියන් ලෙස ඒ වගේම මහජන නියෝජිතයන් ලෙස අපි හැමදෙනාගේම වගකීමක්. අපි දේශපාලන පිටිය ඕනතරම් කණ්ඩු වෙමු. ඕනතරම් එකිනෙකාට අවශ්‍ය ප්‍රහාරයන් එල්ල කරගමු. හැබැයි මම ඔබෙන් ඉල්ලා හිටනවා ආර්ථිකය පිළිබඳ අවදානම් සහිත අසත්‍ය කරුණු සමාජයට ඉදිරිපත් කරන්න එපා. ඔබට තියෙන අන් කවරක්වත් නෙවෙයි. මේක තමයි තියෙන පාර. මේක තමයි තියෙන ගමන් මාවත. මේ ගමන් මාවත සඳහා දිරිදීම සහ ඒ අරා දේශපාලනය තමයි ඔබට ඉතිරි වී තිබෙන පාර. අද කියන්නේ. වෙන පාරක් නෑ මතක තබා ගන්න. මීට වඩා හොඳ දෙයක් මට කියන්න. මීට වඩා යහපත් දෙයක් මට කියන්න.
මීට වඩා වෙනස් විතු දෙයක් මට කියන්න. ඔබට නෑ. ඔබට ඉතුරු වී තිබෙන එකම දේශපාලනය මේට ආශිර්වාද කිරීම සහ මීට අනුගත වීම පමණයි. ඉතින් අජිත් පීපරගෙන් අහන්න අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා. ඔබතුමාගේ ප්‍රෙස් එක මම බැලුවා. කෙටියෙන්. ඔව්. අජිත් පෙරවන්තු 8.2.6ට අදානි ඉන්න බැහැ. තරගකාරී ක්‍රමවේදයට අපේ සම්පත් සඳහා අනිවාර්යයෙන්ම අපි තරඟ කරලා හරි මිලකට තරංකාරී මිලකට සුළං සහ සූර්ය විදුලි ලබා ගත යුතුයි. ඒකට සැකයක් නැහැ. 8.26 අදානිය ඕනේ නැහැ. හැබැයි 5ට විතර දෙනවා නම් තරංකාරී මිලට එනවා නම් ගැටලුවක් නැහැ. හරි අන්න ඒ සඳහා අපි අවශ්‍ය තරංකාරී ක්‍රමවේදය හදාගමු. ඒක තමයි හදන ක්‍රමය. ඒක තමයි අපි දින ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. හර්ෂ. ඕක තමයි ස්ථාවරය. නෑ මතක. ඒක තමයි අපේ ස්ථාවරයක්. නෑ. ඔබතුමාට මතක ඇති අපි තමයි ඉස්සෙල්ලම මේ තරගකාරීත්වය ගෙනාවේ ගරු ජනාධිපතිතුමා. ඔබතුමායි අපි ඔක්කොම එක පැත්තේ ඉඳලා එකට කතා කරේ. ඕකට ජනාධිපතිතුමා ඕකනේ කතා කරේ. හරි. නෑ. දැන් බොහොම ස්තුතියි හර්ෂ මන්ත්‍රීතුමා. හැබැයි ඔබතුමාට අදානි සමාගමෙන් නිවේදනය ආපු හැටි පොඩි කලබල වීමක් වුණා එහෙනම්. කලබල වෙලා කිව්වා මේ ව්‍යාපෘතිය ගියා තව කවුද ඉන්නේ කියලා මම දැක්ක ඔබතුමාගේ කාඩ් එකක් මං ගාව තියෙනවා. හරිද? මේක ගියා ආයේ කවුද එයිද ඩොලර් බිලියනක ව්‍යාපෘතිය. බිලියනකුත් නෑ එතන හොඳේ. එතන කියපු ඉලක්කමත් වැරදි. ඔබතුමාගේ ඩොලර් බිලියනක ව්‍යාපෘතියක් ගියා කියලා. බිලියනයක් නෑ එතන. හරිද? 900කුත් නෑ. හරිද? තව ලන්සු තියන්න පුළුවන්. හරිද? මම කියන්නේ හරිද? ගියේ නෑ. හරිද? මේ ඒ නිසා ඒකයි මම කියන්නේ. ඒතකොට ආර මතයක් හදනවා ආයෝජකය යනවා. ඒතකොට ආයෝජකය යන රටකට ආයෝජකය එන්නේ නෑනේ. මං කියන්නේ අර ආර්ථික මේ හදන් තියන අය ඒවා කිව්වහම ප්‍රශ්නක් තියෙනවනේ. ඒ නිසා ඉතා පැහැදිලි ඒවා. හරි නේද මනෝගණිස් මතුවා. හරි රයිට්. ඉතින් ඕක තමයි අපේ තියෙන තත්ත්වය. ඉතින් මම කියන්න හදන්නේ අවසන් වශයෙන් මම අවසන් කරන්න හදන්නේ. ඒ නිසා මම හිතනවා මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව එක්ක ඕගොල්ලෝ එකට එනවද? නැත්තම් මේකට අකුල් වෙනවද කියලා තීරණය කරන්න. මීට වඩා හොඳ දෙයක් මම කියන්න නැවත අපේ රටේ දේශපාලනේ මීට වඩා හොඳ දෙයකින් මිසක්කා මීට වඩා නරක දෙයකින් පුරවන්න බෑ ආපහු. රෝමේ හිටියා අධිරාජ්‍යවරු ගණනාවක් හිටියා. ඉතාමත් කූර අධිරාජ්‍යවරු හිටියා. හැබැයි එක අධිරාජ්‍යයක් ආවා. ඔහු සාමකාමී අධිරාජ්‍යයක් වුණා. රෝමේ ඊට පස්සේ කූර අධිරාජ්‍යයන් ගොඩ දෙගුණේ නේ. හැරවුම දුන්නා. අපිත් හැරවුම දෙන්න. මීට පස්සේ පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් සහ ආර්ථික සංස්කෘතියෙන් ආණ්ඩුවක් අපේ රටේ යලි හැදින්නේ නැහැ. අපි ප්‍රමිතීන් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රමිතීන් දේශපාලකයාගේ ප්‍රමිතිය, රාජ්‍ය නිලධාරියාගේ ප්‍රමිතිය. අනේ එතනද අපි නිර්මාණය කරලා තියෙනවා. අපි හිතාමත් හොඳ තැනක සංඥා කණු හිටවලා තියෙනවා. ඔබට පුළුවන් මේ සංඥා කණු ඉක්මවා යන්න පුළුවන්. එහෙම නැතු මේ සංඥා කණු වල පිටිපස්සේ ඉඳන් ඔබට ඔබේ දේශපාලන අනාගතයක් නෑ. හොඳට මතක තියාගන්න මේක. අපි කැමති ඔබතුමාලා තමත් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් වෙනවා නම් ඒ නිසාම තමයි මේක කියන්නේ.